ඇසිපිය හෙළන සැනින් සිද්ධ වෙන ෆෝමියුලා 1 තරඟවල තීරණාත්මකම සහ ලස්සනම කොටසක් තමයි පිට් ස්ටොප් කියන්නේ. මොකක්ද ඇත්තටම මේ පිට් ස්ටොප් එකක් කියන්නේ? ධාවන පතේ පැයට කිලෝමීටර් 300කට වඩා අධික වේගයෙන් යන කාර් එකක ගෙවී ගිය ටයර් තප්පර කිහිපයකින් අලුත් ටයර් වලට මාරු කරන්න තමයි මේ පිට් ස්ටොප් එක පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙවෙයි, කාර් එකේ පොඩි අලුත් වැඩියාවක් හෝ ඉදිරිපස පියාපත ෆ්‍රන්ට් වින් වෙනස් කරන්නත් මේ කිටි වෙලාම පාවිච්චි කරනවා. හැබැයි මේ පිට් ලේන් එක ඇතුලේ දැඩි නීතිමාලාවක් තියෙනවා. කාර් එකක් ඇතුළට එද්දි වේගය පැයට කිලෝමීටර් 80කට සීමා කරන්න ඕනේ. ඊට වඩා 1 කිලෝමීටරයක් හරි වේගෙන් ආවොත් ලොකු දඩ හෝ තප්පර 5ක දඬුවම් ලැබෙනවා. ඒ වගේම ටයර් මාරු කරලා පිටත් වෙද්දි පිටුපසින් තවත් කාර් එකක් එනවා නම් තමන්ගේ කාර් එක රිලීස් කරන්න බෑ. ඒක හඳුන්වන්නේ අන්සේෆ් රිලීස් එකක් කියලා. ඒකටත් දඬුවම් ලැබෙනවා. ඔයාලා දන්නවද ලෝකයේ වේගවත්ම පිට් ස්ටොප් එක මොකක්ද කියලා? 2023 කටාර් ග්‍රෑන්ඩ් ප්‍රික් තරගයේදී මැක්ලැවන් කණ්ඩායම ලැන්ඩෝ නොරිස්ගේ කාර් එකේ ටයර් 4ම ගලවලා අලුත් ටයර් 4ක් සවි කරන්න ගත කළේ තප්පර 1.8 බිංදුවක් විතරයි. ඔව්, ඔයාට ඇහුණ හරි. එක ඇසිපිය ගැසීමක් වගේ කෙටි වෙලාවකින් මෙකැනික්වරු 20 දෙනෙක් එකතු වෙලා ඒ සුපිරි ලෝක වාර්තාව තිබ්බා. ඇයි මේ පිට් ස්ටොප් එකක් මෙච්චරම කෙටි වෙන්න ඕනේ? මොකද F1 තරගයකදී හැම මිලි තප්පරයක්ම ජයග්‍රහණය තීරණය කරනවා. පිට් ස්ටොප් එක කෙටි වෙන තරමට ධාවකයාට පතයේ ඉන්න අනෙක් ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් ඉන්න පුළුවන්. ට්‍රැක් පොසිෂන්. ඒ වගේම ප්‍රතිවාදියා පිට් එකට එන්න කලින් තමන්ගේ වැඩේ ඉක්මනින් ඉවර කරලා ඔහුව පසු කර යාමේ උපක්‍රමශීලී වාසිය අණ්ඩකට් ගන්නත් පුළුවන්. එක පොඩි වැරදීමකින් මුළු තරගයම පරදින්න උනත් පුළුවන්. ඉතින් මේ වගේ සුපිරි ක්‍රීඩාවන් ගැන හැමෝම නොදන්න රසවත් තොරතුරු සිංහලෙන්ම දැනගන්න අපේ පිටුව දැන්ම ෆොලෝ කරලා තියාගන්න.